කොච්චර බාධා අභියෝග අතත් නිර්මාණකරණයේ නියැලෙන ඔබ වැනි ගෞරවාන්විත නිර්මාණකරුවන් ඇගේ කිරීම රාජ්‍ය වගකීමක්. ඒ වගකීමට මූලිකත්වය දෙමින්ම ශ්‍රී ලාංකේය රූපවාහිනී නිර්මාණකරුවන්ගේ ඉල්ලීම සලකා බලමින් වත්මන් රජයේ බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කරු අමාත්‍යතුමන්ගේ ඉල්ලීමත් මත මෙම මගහැරුණු වර්ෂ 4 2021 2022 2023 සහ 2024 සඳහා සම්මාන උළෙල සංවිධාන කරනු ලබන අතර එය චාම් හා ගෞරවාන්විත වගකීමක් හැටියට ඉෂ්ට කරන්නටයි අප මේ වෙර දරන්නේ. ඇයි අපි රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල සම්මාන ප්‍රදානයක් විදිහට මෙවන් සන්ධ්‍යාවක මේ විදිහට සමරන්නේ? ඒකට හේතුව ඔබ දන්නවා. රටේ පහුගිය දවස්වල පැවතිච්ච ව්‍යසනකාරී තත්ත්වය, බරපතල ආපදා තත්ත්වය තවමත් පහව ගිහිල්ලා නැහැ. අපේ රටේ ජනතාව අද දවසේත් ඔවුන්ගේ ජීවිතේ එක්ක පොරබදිනවා. අද දවසේත් ඔවුන් බියෙන් ජීවත් වෙන අපේ සහෝදර ජනතාව ඉන්නවා. මේ ජනතාව සහෝදරත්වයෙන් වැළඳ ගන්න ගමන් නිර්මාණකරණයේ යෙදෙන ඔබ අගය කිරීම අපේ වගකීමක් කියලා අපි සලකනවා. නිර්මාණකරණයේ යෙදෙන ඔබ ආරක්ෂා කර ගැනීමත් ඔබට රාජ්‍යයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීමත් අපේ වගකීමක්. ඒ සම්බන්ධ දීර්ඝ කතා බහේදී තමයි තීරණය කෙරුණේ. ඇතට මේ තීරණය මූලිකව අරගෙන තිබුණේ වඩාත් උත්කර්ෂවත්ව ඔබ අගය කරන අවස්ථාවක් ඔබට ලබා දෙන්නට. සාතිකයේ උසරාණිය ලබා ගැනීමට அவரின் சார்பாக සභාවේ තාවකංජී දෙපාරක් මට අපලියක් ගහනකොට හොඳට ඇහෙනවා ඒකෝ වෙලාවට. වැඩසටහන සිංහල මාධ්‍යයට හිමි සම්මානය වෙලස වේදිකාවේ පිරිනැමෙන අපි ராஜ்ய ரூபசவ சபாவே ஒவ்வொரு கண்டவாගෙන යන ஒரு பொறுப்பாக அமைந்திருக்கிறோம். ප්‍රබල தொலைக்காட்சி සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 දක්වා වසර 7 ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුනිල් පුස්තා 2021ஆம் ஆண்டில் தமிழ் மொழி மூலமாக சிறந்த தொலைக்காட்சி தொடர் நாடகத்திற்கான படத்தொகுப்பாளருக்கு 2021ஆம் ஆண்டு சிறந்த தொலைக்காட்சி தொடர் நாடக துணை நடிகருக்கான ශක්තිය ටීවී නාලිකාවේ විකාශය වූ මනෝජ් සංස්කරණය කළ අමායා මීළඟ කුසලතා සහතිකය ගණන් සූදානම් වනවා. එහි රංගනය සඳහා වන ප්‍රථම කුසලතා සහතිකය හිමි කරගෙන ලබන්නේ. අපි හොඳ අපලසන ප්‍රසාදයක් ලැබෙනවා. පිරිනමමු මීළඟට රංගනය සඳහා වන කුසල හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා සිංහල මෙන්න නිර්දේශිත නාම ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ නන්දසිරිගේ චරිතයේ රඟපෑ ඉන්දික ෆර්ඩිනෑන්ඩ් ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ සුදර්ශන් රවීන්ද්‍රන් ස්වාධීන රූපවාහිනී විකාශය වූ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතයේ රඟපෑ සරත් කොතලාවල ඔව් ඒකත් බැඳලා 2024 රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය හා සහතික පාත්‍රය හිමි කරගනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වූ එයා දැන් බැඳලා ප්‍රාසංගික ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතයේ රඟපෑ සරත් කොතලාවල සමිලවා දන්නේ කියලා මෙයාම බැඳලා තමයි. ඔන්නසුම් සුභාශිෂණ අප අඳුරා ගන්න විශිෂ්ටයින් අතර අති විශිෂ්ටයින් ලෙස සම්මානයට පාත්‍ර වන ක්ෂේත්‍රය තුළ ඉහළම ඇගයුම් වලට පවා පාත්‍ර වුණු නිර්මාණ වේදීන් කලාකරුවන් මේ වේදිකාවේ මෙලෙස ඇගයුම් ප්‍රසාදයෙන් කරගන්නට සතුටු වෙනවා. ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ ශාරදා ලෙස රඟපෑ නයනතාරා වික්‍රමාරච්චි ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍ය ප්‍රියම්වදා ලෙස රඟපෑ සමරලී ෆොන්සේකා
ස්වාධීන රූපවාහිනී විකාශය වූ ෆෝචූන් රෙසිඩෙන්සි ටෙලිනාට්‍යයේ මල්ෂාගේ චරිතය රඟපෑ ශලනී තාරකා. ඒ අනුව 2024 රාජ්‍ය රූපවාහිනී සම්මානවලදී හොඳම සහාය නිලිය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ ශාරදාගේ චරිතය වෙනුවෙන් නයනතාරා වික්‍රමාරච්චි. රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ 2024 හොඳම නළුවා සිංහල ටෙලිනාට්‍ය මාලාව නතරේ මෙන්න නිර්දේශක නම් ස්වාධීන රූපවාහිනී විකාශය වූ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ සිරිගේ චරිතය රඟපෑ මහේන්ද්‍ර පෙරේරා ස්වාධීන රූපවාහිනී විකාශය වූ ෆෝචූන් රෙසිඩෙන්සි ටෙලිනාට්‍යයේ හාමුගේ චරිතය රඟපෑ ශාම් ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ සුරේන්ගේ චරිතය රඟපෑ විමල් ඡායකොඩි වා මහේන්ද්‍ර පෙරේරා ශාම් ප්‍රනාන්දු විමල් ඡායකොඩි මහේන්ද්‍රය දෙවනි පාර බඳින්න පුළුවන් මෙන්න රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වූ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ සිරිගේ චරිතය රඟපෑ මහේන්ද්‍ර පෙරේරා. අපි තවදුරටත් උණුසුම් අප්‍රසන්න ප්‍රසාදයේ පිරිනම මේ 2024 හොඳම නළුවා. ස්වාධීන රූපවාහිනී විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ වත්සලාගේ චරිතය රඟපෑ කලණී දොඩන්තැන්න ස්වාධීන රූපවාහිනී විකාශය වූ ෆෝචූන් රෙසිඩෙන්සි ටෙලිනාට්‍යයේ වාසනාගේ චරිතය රඟපෑ උමයංගනා වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනී විකාශය වූ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ සුද්ධිගේ චරිතය රඟපෑ සේමිනී ඉද්දමල්ගොඩ. ඒ අනුව 2024 රාජ්‍ය රූපවාහිනී සම්මානවලදී හොඳම නිලිය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ වැඩේ කියන්නේ එයාත් බැඳලා. එයා දැන් බැඳලා ප්‍රාථමික ටෙලිනාට්‍යයේ සුද්ධි ලෙස චරිතය රඟපෑ සේමිනී ඉද්දමල්ගොඩ නොත් සුද්ධිම තමයි. උණුසුම් සභාවතුන් 2024 රාජ්‍ය සම්මාන උළෙල යනු 2023 වර්ෂයේ සාර්ථක ලෙස විකාශය අවසන් කරන්නට යෙදුණු නිර්මාණ ඒ නිර්මාණ ඉතාම සාර්ථක නිර්මාණ ඒ නිර්මාණවල තිබුණු අර්ථය හරිය කොයිතරම් ගැඹුරට ප්‍රේක්ෂකයාට හැඟුණාද කියන කාරණේ මේ නිර්මාණයට ලැබිච්ච ජනතා ප්‍රසාදයෙන් තීරණය වුණා. ඒ අනුව ඔවුන් කොයිතරම් දක්ෂ වේ නිර්මාණයට නායකත්වය ලබා දුන්නාද කියන එක මේ සම්මාන ලැබීම් වලින් තීරණය වෙනවා. උණුසුම් සුබ පැතුම් පතමි. ඇයි මේ සංස්කෘතික කටයුතු කරන්න තියෙන ආයතනයක රූපවාහිනී අනුමණ්ඩලය මේ කාරණය ඔබම වටහා ගත යුතුයි. රූපවාහිනී ක්ෂේත්‍රය ලංකාවේදී පරිපාලන අමාත්‍යාංශය වන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනමාධ්‍ය යනු භෞතික විද්‍යාත්මක විදුලිය සහ ඉලෙක්ට්‍රෝන තාක්ෂණ කේන්ද්‍ර කරගත් කර්මාන්තයක්. මේ රූපවාහිනී මාධ්‍ය භාවිතයට ප්‍රධාන විෂයක් ජන සංනිවේදනය. තවත් හැඩයකට කියනවා නම් සංහිතික මාධ්‍ය මාස් මීඩියා. මේ විෂය ඇතුලේ මේ මාධ්‍ය මෙහෙවන ස්වරූපය අපූර්වට අර්ථ ගන්නවා. හැබැයි
මේ මාධ්‍ය සහ ජන සංනිවේදන විෂය හෝ සංහතික මාධ්‍ය හරහා රටක සිදුවන්නේ පවතින සංස්කෘතිය හැඩ කරන එකයි. මිනිසා සම්මුතියෙන් යුතු සංස්කෘතික මිනිහෙක් කරන්නට ඉහත කියන ලද මාධ්‍ය හරහා සංනිවේදනය වන්නේ සංස්කෘතික කාරණායි. හොඳට හිතලා බලන්න. එසේ සංනිවේදනය වන කරුණු දේශපාලන සංස්කෘතිය, භාෂාව කේන්ද්‍රගත කරගත් සංස්කෘතිය, විවෘත ආර්ථිකය කේන්ද්‍ර කරගත් සංස්කෘතිය, පාරම්පරික දැනුම පිළිබඳ සංස්කෘතිය, ඓතිහාසික සංස්කෘතිය, ලෝකයේ විවිධ සංස්කෘතීන්, ආගමික සංස්කෘතීන්, කර්මාන්ත සංස්කෘතීන් මේ වගේ දහසක් සංස්කෘතික තත්ත්වයන් තමයි රූපවාහිනියේ ඔබ සියලු දෙනා නිර්මාණය කරන සියල්ල හරහා ගෙන එන්නේ. මේ තත්ත්වයේ හේතුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව යටතේ කලා මණ්ඩලයේ රූපවාහිනී අනුමණ්ඩලය පිහිටුවා රූපවාහිනී ක්ෂේත්‍රයේ වෙනුවෙන් විවිධ කටයුතු කරමින් සිටිනවා. ඒ අතරේ ඔබ නිර්මාණය කළ රූපවාහිනී නිර්මාණ වන ටෙලිනාට්‍ය සහ විවිධ වැඩසටහන් සංස්කෘතික ස්වරූපයෙන් අගයන්නට අපේ අනුමණ්ඩලය මෙවරත් උත්සාහ ගත්තා. ඒ අතරේ වසර 4ක් තිස්සේ නොකෙරුණ නොකල කරන්නට නොහිතපු සම්මාන ප්‍රදානයක් කරන්නට මේ රජයේ ප්‍රබල උවමනාවක් තිබුණා. රූපවාහිනී අනුමණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒ වගකීම බාරගත්තා. නමුත් වසර ගණනක සම්මාන විනිශ්චය කිරීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔබටත් මටත් රහසක් නොවේයි. මේ සියල්ල කළමනාකරණය කරන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් වෙහෙසුනේ නිලධාරීන් දෙපළයි. ඔවුන් දෙපළ රාජ්‍ය ආයතනයක ඇති දුෂ්කරතා හමුවේ විනිශ්චය මණ්ඩල 10කට ආසන්න සංඛ්‍යාවකට තොරතුරු සහ භෞතික සම්පත් කළමනාකරණය කර ගනිමින් මනා සේවයක් කළා. රූපවාහිනී ශාස්ත්‍රයේ සම්මාන සඳහා නිර්දේශිත හා සම්මානලාභී සියලු කලාකරුවනි, අනුමණ්ඩල ලේකම් ජිනප්‍රිය මහත්මයා, සහකාර ලේකම් දිල්හාරි මහත්මිය, පැමිණ සිටින හිතවත් මහත්මියනි, ඔබ සැමගින් අවසරයි. පසුගිය දිත්වා සුලි කුණාටු ස්වාභාවික ආපදාවෙන් අනතුරුව ධෛර්යයෙන් හා මහත් ආත්ම විශ්වාසයකින් නැවත තම ජීවිත ගොඩනගා ගනිමින් සිටින අපගේ සියලු දූපුතුන්, ප්‍රධාන දෙමාපියන්, සහෝදර සහෝදරියන් සැමට ශක්තිය ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අදහස් දැක්වීම ආරම්භ කරන්න කැමැතියි. 2021, 22, 23 හා 24 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානයට මෙසේ සහභාගී වී වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. 2021 සිට විවිධ හේතුන් මත මෙම සම්මාන උළෙල 4 පැවැත්වීම සිදු වූයේ නැති බව අප හැම දන්නා කරුණක්. ඒත් ඒ සම්මාන ලැබිය යුතුව තිබූ ඒවා, ඒ උළෙල පැවැත්විය යුතුව තිබුණු උළෙල මේ වසරේ මුලදී ආරම්භයේදීම ශ්‍රී ලංකා කලා මණ්ඩලය රූපවාහිනී අනුමණ්ඩලයට පැවරුණු ප්‍රධාන වගකීම් අතරින් ප්‍රධානත්වයේ ගත් එකක් වූයේ මෙයයි. අපේ වගකීම ඒ බරින් බාරගත් බව මෙහිදී සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ උදෙසා ගරු අමාත්‍යතුමාගෙන්, ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මැතිතුමන්ගෙන්, අමාත්‍යංශයේ ලේකම්තුමන්ගෙන්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකතුමියගෙන් හා